අද අපි බලන්න යන්නේ ඇමරිකානු වීදි හොල්ලන උඩපනින එහෙමත් නැත්නම් ලෝරයිඩර් කා සංස්කෘතියේ අප්‍රකට කතාවයි. ඇමරිකානු රැප් සංගීත වීඩියෝවක හෝ හොලිවුඩ් චිත්‍රපටයක ඔබ අනිවාර්යෙන්ම මේ දර්ශනය දැක තිබෙනවා ඇති. වීදියක් දිගේ ඇදී යන පැරණි පන්නයේ සුකෝපගෝගී මෝටරතයක් ක්ෂණයකින් රිද්මයානුකූලව ඉහළ පහළ පනිමින් හෝ එක් පසකට ඇලවෙමින් ගමන් කරයි. බැලූ බැල්මට මෙය කිසියම් මායාවක්සේ පෙනුනද මෙහි පසුපස ඇත්තේ දශක 8කට වඩා පැරණි අභිමානවත් සංස්කෘතික අනන්‍යතාවයකි. මේ කතාව ආරම්භය වුණේ විරෝධතාවයකින් උපන් කලාවක් ලෙසයි. මෙම ලෝරයිඩර් කලාව ආරම්භ වන්නේ 1960 දශකයේ අගභාගයේදී ඇමරිකාවේ ජීවත් වූ මෙක්සිකානු ඇමරිකානු තරුණයින්ගෙනි. එකල ඇමරිකානු සමාජයේ පැවති වෙනස්කම්වලට එරෙහිව තම අනන්‍යතාවය ප්‍රදර්ශනය කිරීමට ඔවුන් තෝරාගත්තේ තම මෝටර රථයි. ඔවුන් කළේ රථයේ බඳ පොළවට ඉතාමත් ආසන්න වනසේ සකස් කිරීමයි. ඔවුන්ගේ තේමාව වූයේ low and slow යන්නයි. එනම් පහතින් සහ හෙමින් යන්නයි. වේගයෙන් රේස් පෙදීමට වඩා තමන්ගේ අලංකාර රථය ලෝකයට පෙන්වමින් හෙමින් ගමන් කිරීම ඔවුන්ගේ අභිමතය විය. කාර් එක උඩ පනින්නේ කොහොමද? හයිඩ්‍රොලික්ස් තාක්ෂණය. මෙම රථ උඩ පනීමට භාවිතා කරන්නේ සරල භෞතික විද්‍යාත්මක මූලධර්මයකි. රථයේ සාමාන්‍ය ස්ප්‍රිං ෂොක් ඇබ්සෝබර්ස් ඉවත් කර ඒ වෙනුවට හයිඩ්‍රොලික් පම්ප්ස් සහ සිලින්ඩර්ස් සවි කරනු ලබයි. මෙකට බලය ලබා දීමට රථයේ පිටුපස පෙදෙසෙහි විශාල බැටරි පෙළක් සවි කර ඇති අතර ඒවායෙන් පොම්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධික විදුලි බලය ලබා දෙයි. එතකොට මේක පාලනය වෙන්නේ රියදුරු අතේ යදී ස්විච් බොක්ස් එකක් මගින් රෝද 4ට වෙන වෙනම හෝ එකවර විධානයන් ලබා දීමෙනි. මෙහිදී ඇතිවන අධික තෙල් පීඩනය ඔයිල් ප්‍රෙෂර් මගින් රථය අඩි කිහිපයක් ඉහළට එසවීමට හෝ උඩ පැනීමට හැකියාව ලැබේ. ගැන්ග්ස්ටර් සංස්කෘතිය සහ ලෝ රයිඩර් 1990 දශකයේදී ලොව පුරා ප්‍රසිද්ධ වූ වෙස්ට් කෝස්ට් රැප් සංගීතය සමග මෙම කාර් ලෝකයම හඳුනාගත්තේය. විශේෂයෙන්ම ඩොක්ටර් ඩ්‍රී, ස්නූප් ඩොග් සහ අයිස් කියුබ් වැනි සුපිරි තරුවල රූප රාමුවල මෙම කාර් නිතර පෙනෙන්නට තිබුණි. ඒත් සමගම මෙය ඇමරිකානු වීදි කල්ලි අතරද බලය පෙන්වන සංකේතයක් බවට පත්විය. අද වන විට මෙය අපරාධ ලෝකයෙන් ඔබ්බට ගිය ලොව පුරා විසිරී සිටින වාහන ලෝලින්ගේ ඉහළම විනෝදාංශයක් බවට පත්ව තිබේ. මේ සඳහා වඩාත්ම ජනප්‍රිය රථ මොනවාද? ඕනෑම වාහනයක් ලෝරයිඩර් එකක් කළ හැකි වුවද මේ සඳහාම වෙන් වූ ක්ලාසික් මාදිලි කීපයක් තිබේ. චෙව්රලේ ඉම්පාලා දනම 664 මේ ලෝරයිඩර් ලොවේ රජු ලෙස සැලකේ. චෙව්රලේ මොන්ටේ කාලෝ, බිවික් රීගල්, කැඩිලැක් ඩෙවිල්. අද වෙන විට ලෝරයිඩර් යනු හුදෙක් උඩපනින වාහනයක් පමණක් නොවේ. එය මත ඇඳ ඇති සිතුවම්, දිලිසෙන ක්‍රෝම් රීම් සහ ඇතුළත අලංකරණය නිසා එය චලනය වන කලාගාරයක් බඳුය. ඇමරිකාවේ වීදිවලින් ඇරඹීමේ අපූරු කලාව අද වෙන විට ජපානය, යුරෝපය වැනි රටවල පවා අතිශය ජනප්‍රිය වී තිබේ. ලෝරයිඩර් ප්‍රදර්ශන සහ කා පැනීමේ තරග. ලෝරයිඩර් සංස්කෘතියේ වඩාත්ම උද්‍යෝගිමත් අවස්ථාව වන්නේ වාර්ෂිකව පැවැත්වනු ලබන ප්‍රදර්ශන සහ තරඟාවලි. මෙහිදී ලෝරයිඩර් හිමිකරුවන් තමන්ගේ රථයේ දක්ෂතාව පෙන්වීමට ප්‍රධාන අංශ කිහිපයකින් තරඟවදී. සිග්සැග් පැනීම. මෙහිදී සිදුවන්නේ රථයේ ඉදිරිපස රෝද 2 පමණක් පොළවෙන් ඉහළට එසවීමයි. වැඩිම උසකට උදාහරණයක් ලෙස අඩි 6න් 8 දක්වා තම රථයේ ඉදිරිපස එසවීමට හැකි රථයට ජයග්‍රහණය හිමිවේ. සමහර අවස්ථාවලදී රථයේ කෙතරම් වේගයෙන් උඩ පනිනවද කිව්වොත් එහි පසුපස බම්පරය පොළවේ වැදී ගිනි පුපුරු පවා විසිවේ. නර්තන තරඟ. මේ හුදික් උඩ පනින්මක් පමණක් නොවේ. ස්විච් පාලක රිමෝට් කන්ට්‍රෝල් මගින් රථයේ රෝද 4ම එකිනෙකට වෙනස් විදිහට ක්‍රියා කරවමින් රථයේ සංගීතයකට නටනවාවෙනි දර්ශනයක් මෙහිදී මවනු ලබයි. රථයේ රිද්මයානුකූලව දෙපසක ඇලවීම සහ කැරකැවීම මෙහිදී විශේෂය. බෙඩ් ඩාන්සිං. සමහර ලෝරයිඩර් ට්‍රක්ස් වල පිටුපස බඩු පටවන කොටස සම්පූර්ණයෙන්ම වෙනම හයිඩ්‍රොලික් පද්ධතියකින් ක්‍රියා කරයි. ඒ රකයෙන් වෙන් වී අහසේ කැරකෙමින් පෙන්වන දර්ශන ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරයි.
ලෝරයිඩර් කලාවේ තවත් පැට්ටක්. චලනය වන සිතුවම්. මේ රථ උඩ පනිනවා වගේම ඒවායේ පෙනුමත් අතිශය ආකර්ශනීයයි. කැන්ඩි පේන්ට්. මේවාට ගාන තීන්ත සාමාන්‍ය ඒවාට වඩා වෙනස්. ස්තර ගණනාවකට ආලේප කරන මේ තීන්ත නිසා කාර් එක දිලිසෙන කැන්ඩි එකක් වගේ පෙනේ. මියුරල්ස්. රථයේ බොනට් එක හෝ වහලේ මත මෙක්සිකානු ඉතිහාසය, ආගමික සිතුවම් හෝ පවුලේ අයගේ රූප ඉතා සියුම් ලෙස සිතුවම් කර තිබේ. ක්‍රෝම් පාර්ට්ස්. එන්ජිමේ සිට චැසිය දක්වා සෑම ලෝහමය කොටසක්ම රන්වන් හෝ රිදී පැහැයෙන් ක්‍රෝම් කර බැබලෙන සේ සකස් කරනු ලබයි. ඒක නෙමෙයි. ඔයත් ආසයිද ඒ වගේ ඩාන්සින් කායකක නැගලා වටයක් යන්න. ඉතින් ඔන්න ඕක තමයි ඇමරිකාවේ උඩ පනින කාර්වල කතාව. එහෙනම් අපි ගිහින් එන්නම්. මතකෙතු අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.